සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් යුගාසිරි වැඩසටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඔබ ඔබේ ජීවිතයේ ලස්සනම දවස විදියට දකින්නේ ඔබේ විවාහ මංගල දිනේ. ඉතින් ඒ දවස ගොඩක් ලස්සන කරගන්න ඔබ ගොඩක් වෙහෙස මහන්සි වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසාම තමයි ඔබේ විවාහ මංගල උත්සවය ලස්සන කරගන්න වගේම සාර්ථක කරගන්න යුගාසිරි අපි ඔබට අත්වලක් වෙන්නේ. ඉතින් සුපුරුදු විදිහටම අදත් විශේෂාංගයන් රැසක් මම ඔබට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ ඒ විශේෂාංගයන් මොනවද කියලා ඔබට පෙන්නන්න. විවාහ මංගල උත්සවයක අලංකාරය සුන්දරත්වය තවත් වැඩි කරන්නේ මල් සැරසිලි. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මල්ෂාන් ෆ්ලෝරා ආයතනයෙන් සැරසුණු ඉතාමත් ලස්සන විවාහ මංගල උත්සවයක් ඔබට පෙන්වන්න. අපේ වෙඩින් එක තිබ්බේ මේ මෑත කාලේදී. අපි වෙඩින් එකට රෙඩි වුණේ අවුරුද්දක කාලයක් තිස්සේ. මුලින්ම මම බැලුවේ මට ඩ්‍රෙස් කරන්නේ කවුද කියලා. ඒ අතරදී මම චම්පි සිරිවර්ධන ගැන දැනගත්තා. මිසිස් චම්පි තමයි මට ඩ්‍රෙස් කළේ. මට ඕන උනේ කැන්ඩියන් බ්‍රයිඩල් එකක්. චම්පිත් එක්ක කතා කරගෙන මං කැන්ඩියන් විදියට තමයි ලෑස්ති වුණේ. හස්බන්ඩ් නැන්දි මුල් ඇඳුම. විපුල කලායතනයෙන් තමයි මගේ ඩ්‍රෙසින් එක කරේ. ඇත්තටම හොඳට කරලා තිබ්බා ඒගොල්ලෝ. මෙරුන් කලයකින් අපි කරන්න අදහස් කරා අපිට ඒක ගැලපෙනවා කියලා හිතපු නිසා. අපේ ගෲප් එකේ 18 දෙනෙක් හිටියා. මම මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලට සහ ලිටල් මේඩ්ස් ෆ්ලවර් ගර්ල්ස්ට තෝරගත්තේ රෙඩ් කලර් එක. මොකද මම ගෝල්ඩ් අඳින නිසා මගේ හස්බන්ඩ්ුයි බෙස්මන්ලයි මෙරුන් කලර් එක අඳින නිසා ඒගොල්ලන්ට මැච් වෙන්න මම රෙඩ් කලර් එක තෝරගත්තා. මගේ හිටිය බ්‍රයිඩ්ස්මේඩ්ලා 4 දෙනයි, ලිටල් මේඩ්ස් 3 දෙනයි, ෆ්ලවර් ගර්ල්ස් 3 දෙනයි. වනලන්දේ හැංගුණු මූණ පොඩ්ඩක් කොලවෙයි ගම්මන්ඩියේ ගහවැල් පිපිසුවඳින් පිරි අද පෙමින් කෙලි වැව් කණ්ඩියේ වනලන්දේ හැංගුණු මූණ පොඩ්ඩක් කොලවෙයි ගම්මන්ඩියේ ගහවැල් පිපිසුවඳින් පිරි අද පෙමින් කෙලි වැව් කණ්ඩියේ. ඊට පස්සේ අපි බැලුවේ ෆ්ලවර් ඩෙකෝස් ගැන. ෆ්ලවර් ඩෙකෝස් අපි බාර දුන්නේ මල්ෂාන් ෆ්ලෝරා එකට. ඇත්තටම මිස්ටර් රොෂාන් ගොඩක් ලොකු සපෝට් එකක් අපිට දුන්නා. එයා අපි හිතුවට වඩා හොඳට අපි හිතුවටත් වඩා හොඳට අපි කියපු දේ කළා. ඇත්තටම වෙඩින් එකයි හෝම් කමින් එකයි දෙකම. වෙඩින් එකදී අපේ තීම් එක උනේ ලේස් ඇන්ඩ් පර්ල්. අංගනාවෝ කීකී තාලේ සීනේ මට කීවා ඔබ මාගේ කියලා. අංගනාවෝ රූපිකාවෝ රංගවන්දරු මට අමුණි කියලා. ඉන්නේ ඔබේ ලෝකෙ දැන් ඉන්නේ මගේ දියණියගේ මංගල උත්සවයේ තිබුණේ මේ අවුරුද්දේ අගෝස්තු 21 වෙනි දින සහ හෝම් කමින් එක තිබුණේ 23 වෙනි දින. මේ දේ ඊටාම අලංකාරවත් ලෙස අපි
කරගෙන ගියා. ගොඩක්ම මගේ මංගල උත්සවයේ අලංකාරවත් වෙච්ච දෙයක් තමයි මල්ෂාන් ෆ්ලෝරා එකෙන් තමයි කරේ. මේ මං විශාඛ විද්‍යාලයේ තමයි උගන්වන්නේ. ඉතින් එතනදී තමයි මම මල්ෂාන් එක එහෙම හඳුනාගත්තේ. කලර්ස් නයිට් මේ ගොඩක් අපේ උත්සවවලදී මල්ෂාන් ෆ්ලෝරා එක තමයි අපේ උත්සව අලංකාරවත් කරන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ හඳුනගත් කෙනෙක් තමයි මිස්ටර් රොෂාන්. ඉතින් මං ඒකෙත් ඒ හඳුන ගැනීම සහ ඒවැය දැක්ක අලංකාරයේ මත මගේ දියණියගේ මංගල උත්සවයටත් මම මේ තෝරගත්තා මල්ෂාන් ෆ්ලෝරා එක. හරිම ලස්සනට කරලා තිබුණා. සෙටි බෑග් එක පෝරුව මේවා ඉතාම අලංකාරයි. මොකද හැමෝම මේකට ප්‍රශංසා කරා. ඉතින් ඒවයින් තමයි අපේ මංගල උත්සවයේ ගොඩක් අලංකාරවත් උනේ. එතකොට පෝරුවේ චාරිත්‍රකරේ විපුල කලායතනෙ විපුල මහත්මයා එයාත් ඉතාම අලංකාරවත් ලෙස ලස්සනට ඒ අවශ්‍ය පරිදි සිරිත් විරිත් ටික ඉටු කරා. ඒ වගේම ලක්ප්‍රිය තමයි වීඩියෝ කරේ. ගාමිණී තමයි ෆොටෝස් කරේ. ඉතින් ඒගොල්ලොත් ඉතාම හොඳ පළපුරුදු කට්ටිය. ඉතින් අපි ඒගොල්ලන්ව තෝරගත්තා. හෝම් කමින් එක අපි ලෑස්ති වුණේ මේයි ඉන්දියන් විදියට. ඉන්දියන් මොකද ෆස්ට් ඩේ එක කැන්ඩියන් නිසා අපිට හිතුණා පොඩි වෙනසක් කරන්න. ඒ නිසා අපි හෝම් කමින් එක ඉන්දියන් විදියට ලෑස්ති කරා. සෙකන්ඩ් ඩේ එකේ අපි රෙඩ් රෝසස් තමයි ගත්තේ අපේ තීම් එකට. මැජෙන්ඩා කලරයෙන් කරගෙන ගියා නේද? ඒකත් හොඳටම කරලා තිබ්බා. අපිට සෑහෙන ප්‍රතිචාර ලැබුණා මල්ෂාන් ෆ්ලෝරාගේ මිස්ටර් රොෂාන්ගේ වැඩ පිළිබඳව. අපි සෑහෙන පැහැදීමකට ලක් වුණා ඒ පිළිබඳව. එහෙම තමයි අපි කරන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඇත්තටම අපේ වෙඩින් එකේ හෝම් කමින් එකේ ෆ්ලවර් ඩෙකෝස් මල්ෂාන් ෆ්ලෝරා එකෙන් හොඳටම කළා. ඉතින් මම ඇත්තටම කියන්නේ කවුරු හරි ඉදිරියේදී වෙඩින් එකක් ගන්න ලෑස්ති වෙලා ඉන්න නම් මල්ෂාන් එකට එන්න. මොකද අපි හිතුවටත් වඩා හොඳට අපිට මිස්ටර් රොෂාන් ඇතුළේ එයාගේ ක්‍රූ එක ගොඩක් ලොකු සාධාරණයක් ඉෂ්ට කරලා තිබුණා ෆ්ලවර් ඩෙකෝස් වලින්. අපේ නම්බර්ස් පාවා ඉල්ලගත්ත ආපු කට්ටිය. ගොඩක් අය මේ වෙඩින් එකට ආවා අය පිටතින් දැක්ක ගේස්ලා ඇත්තටම ඇහුවා ෆ්ලෝරා එක ගැන. ඉතින් ගොඩක් හොඳට කරලා තිබුණා අපේ ෆ්ලවර් ඩෙකෝස්. යුගාසිරි සම අනුග්‍රහය ඔබේ සීනය සැබෑවක් කරගන්නට මල්ෂාන් ෆ්ලෝරා රිතීෂ් ටෙක්ස්ටයිල්ස් නවීනතම විලාසිතාවන් ජීවිතයේ සුන්දරම දවසට විශ්වාසී නවාතැන මල්ෂාන් ෆ්ලෝරා ස්වදශීලී ප්‍රවීණ මල් සැකසුම් ශිල්පීන් අතින් කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දෙන මල්ෂාන් ෆ්ලෝරා ගෞරවනීය පිළිගැනීමක් විශ්වාසවන්ත නාමයක් ඔබේ සීනය සැබෑවක් කරගන්නට මල්ෂාන් ෆ්ලෝරා අමතන්න 077 33 73 458 ඔබගේ මංගල උත්සව සඳහා
නවීනතම විලාසිතාවන්ගේ මංගල සාරි උත්සව අවස්ථාවන් සඳහා සාරි ශාල්වා සහ ලෙහෙන්ගා විලාසිතා රිතීෂ් ටෙක්ස්ටයිල්ස් නොම්බර 133 දෙවන හරස් වීදිය කොළඹ 11 දුරකථන 244 53 52. A bridal extravaganza on the hills, a celebration of making glamorous brides for 20 years. Hills Bridals by Tusita Athukala. A gala bridal show by Tusita, grooms show, sari show and many more on the 11th of September at Amar Hills from 6 p.m. onwards. Hills Bridals by Tusita Athukala, an eve full of glamour. Sponsored by Event Media Films presents a bridal extravaganza on the hills, a celebration of making glamorous brides for 20 years. Hills Bridals by Tusita Athukala. A gala bridal show by Tusita, grooms show, sari show and many more on the 11th of September at Amar Hills from 6 p.m. onwards. Hills Bridals by Tusita Athukala, an eve full of glamour. Sponsored by මනාලියක් වීමට හින් දකින යුවතයන් වගේම විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන සූදානමින් ඉන්න කාන්තාවන් තමන්ගේ සාරියට විශේෂ අවධානයක් යොමු කරනවා. ඉතින් එවැනි යුවතියන්ට තමන්ගේ සාරිය තෝරා ගන්න ඉතාමත් සුදුසු තැනක් තමයි රිතීෂ් ටෙක්ස්ටයිල් කියන්නේ. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ රිතීෂ් ටෙක්ස්ටයිල් වල ඉතාමත් ලස්සන අලංකාරවත් සාරි මෝස්තර කීපයක් ඔබට පෙන්වන්න. මනාලි ලෙස හැඩගැන්වේ මිනිල් තමයි. මිනිල්ගේ මම හැඩගැන්වීමේදී මුලින්ම බලාපොරොත්තු වුණා සම්ප්‍රදානුකූල කැන්ඩියන් එකක් නිර්මාණය කරන්න. මෙතෙන්දිත් මම නිර්මාණය කරපු කැන්ඩියන් එක සාරි එකකින්මයි නිර්මාණය කරේ. හේතුව මේඩ් අප් කරේ එහෙම නැතුව සාරි එකකින්ම තමයි සම්ප්‍රදානුකූල කැන්ඩියන් එක නිර්මාණය කරේ. ඉතින් ගොඩාක් යුවතියෝ දැන් ෆැෂන් එකක් වෙලා තියෙනවා අපේ සම්ප්‍රදානුකූල කැන්ඩියන් සෙට් එකට ටිකක් බර වෙන්නේ නැතුව වෙනත් ආභරණ කට්ලයකට යන්න. ඉතින් ඇත්තටම මිනිල්ගේ සාරි වර්ණයත් එක්ක මං කැන්ඩියන් සෙට් එක ගලපගත්තේ. හේතුව තමයි මට හිතුණා ගොඩක් යුවතියෝ ඉල්ලන හින්දා නිකම් ෆැෂන් කැන්ඩියන් එකක් පෙන්වන්න ඕනයි කියලා. මෙතෙන්දි ගොඩාක් වෙලාවට මම පබළු වලින් භාවිතා කරපු සෙට් එකක් තමයි භාවිතා කරේ. මේ සාරි වර්ණයත් එක්කම ලේස් මෙටීරියල් එකකින් තමයි සාරි නිර්මාණය වුණේ. ඉතින් ඇත්තටම මේ හැම තැනකදීම ලේස් මෙටීරියල් එකේ එම්බෝස් කරපු මල් එකක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. මෙතෙන්දී නලල් පටිය සම්ප්‍රදානුකූල නලල් පටියක් නෙමෙයි. ඒකත් ටිකක් විසිතුරු ආකාරයේ නලල් පටියක්. ඉතින් ඇත්තටම මිනිල්ගේ මේකප් එක ගැන කතා කරොත් සාරි වර්ණයට ගැලපෙන්න තමයි මේකප් එක තෝරාගත්තේ. රිතීෂ් ටෙක්ස්ටයිල් 133 කඩෙන් කොළඹ 11 දෙවනි අර ස්වීදියේ තියෙන්නේ. ඒ කියන්නේ වෙන ස්වීදියට සාරියම තියෙනවා. ගොඩාක් පාටි සාරිස් එම තියෙනවා. ඒ කියන්නේ 2500 ඉඳලා පටන් ගන්න සාරිස් එම වෙඩිනට අඳින සාරිස් තියෙනවා. බ්‍රේඩ් ලෝන් කමි ඔක්කොම තියෙනවා. ගෝයිනේ සාරිස් තියෙනවා.
වෙනස් විදියට සාරිස් තියෙනවා ගොඩක් තියෙනවා. මේ එකයි මේ වගේම සාරිස් එමය මේක සෙට් වෙලා තියෙන ඕම් කමිනකටත් අඳින්න පුළුවන්. කොයින් එකකටත් අඳින්න පුළුවන්. ෆේල් ඇන් ක්‍රිස්ටල් එතන ග්‍රීන් ටච් එකක් ඇවිල්ලා තියෙනවා. බ්ලවුස් එම වෙනස් විදියට මාලා අඳින්නත් පුළුවන්. බ්ලවුස් එම ඕන කලරකින් අඳින්න පුළුවන්. ගෝල්ඩ් අඳින්නත් පුළුවන්. ග්‍රීන් ටච් එකක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ ගොයින් එකටම ලස්සනයි මේක. ඒක බ්‍රොකට් මැටීරියල් එක. ඒක වෙනස් විදියට තියෙන ෆෆ් නෙම එක එන්දොත් කැන්ඩියන් ඉන්දියන් ඕන එකක් අඳින්න පුළුවන්. මේ සාරිය ඇවිල්ලා තනිකර ලේසර් මැටීරියල් එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඒක තනින් කට් බීට් එක ක්‍රිස්ටලුත් එක තමයි තනිකර බෝඩර් වගේක් තියෙනවා. ෆ්‍රොක් ඕන එකක් අඳින්න පුළුවන්. ගවුන් වගේමත් අඳින්න පුළුවන්. මේ වගේම සාරියක් එකගෙන ඒක ෆෆ් වෙන්නේ රස්සන්ට අඳින්න පුළුවන්. අර ෆිම්මිලා ගතියක් එන්නේ නැහැ. ෆෆ් වෙන්නේ නීට් එකට ඉදිනවා රස්සන්ට අඳින්න පුළුවන්. ඒ කියන්නේ වෙඩින මනමාලින්ට විතරයි නෙවෙයි සාරි තියෙන්නේ. වෙඩිනට එනයටත් සාරි තියෙනවා. පාටි සාරිස් එම. මේ සාරිය ඇවිල්ලා ඉන්දියනේම අඳින්න පුළුවන්. මේ මැටීරියල් එක ඇවිල්ලා නෙට් එක තනිකර ළඟම බලන්න ක්‍රිස්ටල් විතරයි ඇවිල්ලා තියෙන්නේ. බෝඩර් එකම රස්සන්ට කපලා ස්කැලප් විදියටමයි තියෙන්නේ. වෙනස් විදියට ඒ කියන්නේ බ්ලවුස් පීසුත් එමය ස්කැලප් විදියටමයි කපලා තියෙන්නේ. ෆුල් ක්‍රිස්ටල් එකක් පේලන් ක්‍රිස්ටල් එකක් මේක වෙන තනිකර නෙට් එක සරත් තිබුණා. වෙනස් විදියට මේලා තියෙන නෙට් එක ඉන්දියන් ගුජරාටි ඕන එකක් අඳින්න පුළුවන්. වෙඩින් දවසට මේක මේ වගේම කලර් එකත් ලස්සන කලර් එකක්. මේ කලර් එක බලන්න බිස්කට් කලර් එකක්. මැටීරියල් එකක් තියෙනවා. මේක ලයිනින් එක දාලා එන්දොත් ලස්සනට එනවා. සයිනින් ලුක් එකකුත් එනවා. ඒ කියන්නේ මැටීරියල් දෙමොත්. ඒ කියන්නේ වෙනස් විදියට ෆුල් ක්‍රිස්ටල් වලින්මයි තියෙන්නේ. අපි මිනිල්ගේ සාරිය තෝරා ගැනීමේදී මට ගොඩාක් පහසු වුණා. හේතුව තමයි දැන් ගොඩාක් මනාලියන්ට සාරියක් වර්ණය තෝරා ගැනීමේදී ගොඩක් අපහසු වෙනවා. ඒ වගේම Tamanට ගැලපෙන සාරි එකක් කොහොමද තෝරාගන්නේ කියලා ඔබට තෝරා ගැනීමේදී අපහසු වුණත් මට ගොඩක් පහසු වුණා. රිතිස් ටෙක්ස්ටයිල් එකට ගියාම මනාලියගේ සාරික කොහොමද තෝරාගන්නේ? එහි ඉන්න හොඳ කාර්ය මණ්ඩලයක්. ඉතින් ඇත්තට මේ කාර්ය මණ්ඩලය මට කිව්වා ඔයා මේ සාරික පොඩ්ඩක් පිටෝන් කරලා බලන්න. ඉතින් ඇත්තට මම පිටෝන් කරලා බලලා මනාලියකට කොහොමද මේ සාරිය ගැලපෙන්නේ කියලා ගොඩක් හිතා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මම හිතනවා ඔබත් යුවතියක් මනාලියක් වෙනව නම් ඔබ ආයතන තැන තමයි රිතිස් ටෙක්ස්ටයිල්. ඒ හේතුව තමයි Tamanට සරිලෙන සාරිය තෝරා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම මම දැක්ක දෙයක් තමයි අතේ ඇති මුදලට සාරි තෝරා ගැනීමේ පහසුවක් තියෙනවා. ඔබ එතෙන්ට යන්න ගිහින් බලන්න ඔබට ගැලපෙන සාරිස් තියෙනවද? ඔබේ අතේ ඇති මුදලට සාරි තෝරා ගැනීමේ හැකියාව තියෙනවද? ගිහින් නැවත වරක් බැලුවොත් ඔබට තේරෙයි එහි පහසුකම් කොපමණ තියෙනවද කියලා. යුගාසිරි සම අනුග්‍රහය ඔබේ සීනය සැබෑවක් කරගන්නට මල්ෂාන් ෆ්ලෝරා Ritesh Textiles, a glamorous palace. ජීවිතයේ සුන්දරම දවසට විශ්වාසී නවාතැන මල්ෂාන් ෆ්ලෝරා ස්වදශීලී ප්‍රවීණ මල් සැකසුම් ශිල්පීන් අතින් කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දෙන මල්ෂාන් ෆ්ලෝරා ගෞරවනීය පිළිගැනීමක් විශ්වාසවන්ත නාමයක්. ඔබේ සීනය සැබෑවක් කරගන්නට මල්ෂාන් ෆ්ලෝරා අමතන්න 077 Utmost glamour on your special day. We are the specialist in wedding and homecoming sarees, party wear, shalwa and jewelry.
It's time to make a fashionable statement through a startling reflection of your choice. Ritish Textiles, 133 2nd Cross Street, Colombo, Lifford. Telephone 244-5352. Ritish Textiles, a glamorous palace. Event Media Films presents A bridal extravaganza on the Hills, a celebration of making glamorous brides for 20 years. Hills Bridals by Tusita Athukala. A gala bridal show by Tusita, grooms show, sari show and many more on the 11th of September at Amar Hills from 6 p.m. onwards. Hills Bridals by Tusita Athukala and Eve full of glamour. Sponsored by මාගේ රූපලාවන්‍ය ජීවිතයේ වසර 20ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන හිල්ස් බ්‍රයිඩල්ස් බයි තුසිත ඇතුකුල නමින් මංගල ප්‍රදර්ශනය සූදානම් කර තිබෙනවා. එය පවත්වනු ලබන්නේ මහනුවර අමා හිල්ස් හෝටලයේදී සැප්තැම්බර් මාස 11 සවස 6ට. ඉතින් මම හිතනවා මම මේ වසර 20ක් පුරා රූපලාවන්‍ය ජීවිතයේ දක්වපු අත්දැකීම් තුලින් නවතම විලාසිතාවන් එකතු කරගෙන ඉතාමත්ම ලස්සන මංගල ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඉතින් මා සමග මෙම මංගල ප්‍රදර්ශනය අලංකාර කර ගැනීමට මංගල ශාස්ත්‍රයේ විවිධ ආයතන රැසක් මා සමග සම්බන්ධ වී තිබෙනවා. සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයේ සාරි විලාස දක්මක්, ඒ වගේම VS ඩිසයින් ආයතනයේ නාමල් බාලචන්ද්‍ර මහතාගේ ග්‍රූමින් ෂෝ එකක්, ඒ වගේම TVS ජයරත්න ආයතනයේ මුල්ලැඳුම් ෂෝ එකක් සමග තව මා සමග එකතු වෙලා තිබෙනවා චමත්කාර ෆ්ලෝරා ආයතනයේ, නාත ෆොටෝග්‍රැෆි, අමා හිල්ස් හෝටලේ ආදී ආයතන රැසක් මා සමග සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම මංගල සංගරා කීපයක්ම මා සමග අත්වල බැඳගෙන සිටිනවා. මම මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ මා අතින් නිර්මාණය වුණු මනාලියන් 16 දෙනෙකුගේ මංගල ප්‍රදර්ශනයක් තමයි මෙතනදී පවත්වන්නේ. ඉතින් මම හිතනවා මගේ මේ වසර 20 පුරා ලැබපු අත්දැකීම් එකතු කරගෙන හෙට දිනේ විවාහයට පත්වන්නේ වෙන යුවතියන්ට අලුත් අත්දැකීමක් මෙම මාගේ මංගල ප්‍රදර්ශනය තුලින් ලබා ගන්න පුළුවන් වෙන කියලා. ඉතින් මම නැවතත් මතක් කරනවා සැප්තැම්බර් මාස 11 වෙනිදා සවස් 6ට හිල්ස් බ්‍රයිඩල්ස් බයි තුසිත ඇතුකල ප්‍රදර්ශනය ඉදිරියේදී ඔබට මාධ්‍ය තුලින් දැක ගැනීමට පුළුවන් වෙයි කියලා. सजदे में यूं ही झुकता हूँ तुम पे ही आके रुकता हूँ क्या ये सबको होता है हमको क्या लेना है सबसे तुमसे ही सब बातें अब से बन गए हो तुम मेरी दुआ सजदे में यूं ही झुकता हूँ तुम पे ही आके रुकता हूँ क्या ये सबको होता है हमको क्या लेना है सबसे तुमसे ही सब बातें अब से बन गए हो तुम मेरी दुआ खुदा जाने के मैं फिदा हूँ खुदा जाने मैं मिट गया खुदा जाने ये क्यों हुआ है कि बन गए हो तुम मेरे खुदा तू कहे
ये राहें सीखी तुम पे मर के मैं तो जी गया खुदा जाने के मैं फिदा हूँ खुदा जाने मैं मिट गया खुदा जाने ये क्यों हुआ है कि बन गए हो तुम मेरे खुदा අද දවසේ යුගාසිරි වැඩසටහනින් ඔබේ විවාහ මංගල උත්සවයේ ලස්සන කරගන්න අවශ්‍ය බොහෝමයක් අත්දැකීම් ඔබ ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ලබන සතියේ තියෙන බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යන්නයි මේ සූදානමින් ඉන්නේ. එතෙක් ඔබ සැමට සුබ සතියක්. आज तो छुपा लो तुम पनाहों में कि डर है तुमको खो दूंगा दिल कहे संभल जरा खुशी को ना नजर लगा कि डर है मैं तो रो दूंगा करती हूँ सौ वादे तुमसे बांधे दिल के धागे तुमसे ये तुम्हें न जाने क्या हुआ खुदा जाने के मैं फिदा हूँ खुदा जाने मैं मिट गया खुदा जाने ये क्यों हुआ है कि बन गए हो तुम मेरे खुदा सजदे में यूं ही झुकता हूँ तुम पे ही आके रुकता हूँ क्या ये सबको होता है हमको क्या लेना है सबसे तुमसे ही सब बातें अब से बन गए हो तुम मेरी दुआ खुदा